හැම ලෙඩේටම එකම බේත හරියන්න නෑනේ. ඒ වගේ තමයි ව්‍යාපාරයේ හැම ඌමනාවටම TOD එක හරියන්නෙත් නෑ. සමහර වෙලාවට මේ TOD එක හින්දා ඔයාගේ මූල්‍ය ප්‍රශ්න ඩබල් වෙලා එන්නත් පුළුවන්. ඒකින්ද ලෙඩේ බලලා බෙහෙත් දෙන්න. මුලින්ම අද අපි කතා කරන්නේ ව්‍යාපාරයේ එක් මූල්‍ය අවශ්‍යතාවයට ගැලපෙන ෆයිනන්ස් මෙතඩ් එක තෝරගන්න කොහොමද කියලා. එහෙම නැත්නම් తాවකාලික බැංකු වෛරාවක් කියන්නේ යම්කිසි පොඩි කාල සීමාවක් සඳහා දින 15ක් වෙන්න පුළුවන්, දින 30ක් වෙන්න පුළුවන්, උපරිමය දින 90යි. මෙන්න මේ වගේ කෙටි කාලයක් සඳහා බජට් එකක් ගැව්වාම යම්කිසි මාසයක් සඳහා නැත්නම් මාස දෙකක් සඳහා කෑෂ් ඩෙෆිසිට් එකක් තියෙනවා. ව්‍යාපාරයේ සල්ලි මදිකමක් තියෙනවා. හැබැයි තුන්වෙනි මාසෙදී ඔයාට ඒකට හරියන්න මුදල් ලැබෙන ව්‍යාපාරිකයන් අතර මාර ජනප්‍රියයි. මොකද ලොකු ඇප්ලිකේෂන් ප්‍රොසෙස් එකක් නෑ. ඊට පස්සේ සිකරිටිය එකක් ඕන්න නෑ. ඔයා බැංකුගෙනම ඔයාගේ ජංගමගෙනම හොඳින් පවත්වාගෙන ගිහිල්ලා තියෙනවනම්, ඔයාගේ චෙක් රිටර්න් එහෙම නැත්තම් මාස 6-7ක් යනවනම් ඔයාගේ සල්ලි ටික ඔයාගේ අතට එන්න මාසෙකින් දෙකකින් කොහොමද ඔයා TOD එක සෙටල් වෙන්න තියෙන සම්බන්ධය නැති වෙනවා. චෙක් රිටර්න් වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඒක යම්කිසි දින ගානක් ගියයින් පස්සේ ඔයාව ක්‍රිබ් එකේ බ්ලැක් ලිස්ට් වෙනවා. ඒක හින්දා හොඳට මතක තියාගන්න අර හැම කැක්කුමටම පෙනඩෝල් පෙත්ත බොනෝ වගේ හැම මූල්‍ය ප්‍රශ්නයටම TOD එකෙන් විසඳුම් හොයන්න යන්නේ නැතුව මූල්‍ය ප්‍රශ්නය හරියට ඩිෆයින් කරගෙන ඊට පස්සේ ඒකට සුදුසුම ෆයිනෑන්ස් මෙතඩ් එක තෝරගන්න.